ඒ ඇවිල්ලා තාත්තේ මීම් එකක්. ඔව් ඒක තමයි මම දන්නවා ඒක. ඉතින් මීම් අපිට ඕන විදිහට අපි ෂෙයා කරනවා. ඒ ඕන විදිහට ෂෙයා කරන්නේ තමන්ගේත් ඒ වගේ අදහස් තියෙන කට්ටිය විතරයි. ඒක මම නිකන් ෂෙයා කරේ. කුණු ගොඩකට එකතු වෙන කුණු ගොඩක්. කුණු ගොඩේ මොනවද කියන්නේ? ඒකේ කමෙන්ට්ස් බැලුවොත් එහෙම කමෙන්ට්ස් වලමුත් තේරුම් ගත්තා ඒකේ වගේ. ඔය කමෙන්ට්ස් කියවනවද මම? කියවනවා. ඒකේ තියෙන කමෙන්ට්ස් එක මම කියවුවා. කිව්වම ඒකේ එන්නේ මගේ අදහස හරියට හරි. අනේ තාත්තේ හැම එකම පොලිස් බුද්ධියෙන් බලන්න එපා සාමාන්‍ය දෙයක්. එයා බලන්න දෙයක් නැහැ. අයියෝ. ඔයා මොකද මගේ වගේ කමෙන්ට් කියවන්න යන්නේ? ඒවා බලන්න හිතෙන මට මේ හිතෙන දැන් රුපියල් 5000ක් ඉතුරු කරත් අමාරුවෙන් එකතු කරත් රුපියල් 5000 කියලා දාපුවම අනේ තාත්තේ ඒක මම නිකන් ෂෙයා කරපු එකක්. ඒ නෑ එහෙම තියෙන අදහස් ඒ ෂෙයා කරන්නේ ඒ වගේ අදහස් තියෙන කට්ටිය තමයි ඒ වගේ ෂෙයා කරන්නේ. ඒ වගේ දේවල් වෙන කට්ටිය. මම නම් ඒක මේ අර නිකන් විහිළුවට වගේ ෂෙයා කරේ. ඔයා ඒක මේ සීරියස් අරගෙන මීම්ස් එහෙම සීරියස් ගන්න එපා. අපි Facebook එකේ ඇවිල්ලා මනස තෘප්තිමත් කරනවා අපේ ප්‍රේක්ෂකයෝන්ගේ දන්නවද? ඒකට තමයි මීම්ස් කියන දෙයක් තියෙන්නේ. ස්ට්‍රෙස් වෙලා ඉන්න මිනිස්සුන්ව අපි විහිළු පෝස්ට් ෂෙයා කරලා ඒගොල්ලන්ව තෘප්තිමත් කරනවා. ඔයාට තේරෙන්නේ නැහැ ඕක. මට තේරෙනවා. එහෙම යන්නේ ඒ වගේ මිනිස්සු තමයි. අම්මෝ. අදහස් තියෙන කට්ටිය තමයි ඔක්කොම එකතු වෙන එකට එක තැනකට. දැන් එතකොට කමෙන්ට් දාලා තියෙන ඔක්කොම මේ මගේ වගේ මානසිකත්ව තියෙන කට්ටිය. ඔව්. ඒ වගේ දේවල්ද? මේවා සිරා සිද්ධි. ඔයාට තාත්තේ කණ්ඩ යමුද බං? වන්දා කටේකට කණ්ඩ යමුද බං? ඔය